සුබ දවසක් ඔයාලා හැමෝටම. දැන් මම මේ කුකින් channel එකක් කළාට ඉස්කෝලේ යන කාලෙදී මට කියලා අම්මා පොල් බෑයක්වත් ගාවගෙන නැහැ. ඒත් දැන් අපි මේ පින්තූරේ විදිහට මම ගෙදර ආවම අම්මා එක්ක එකතු වෙලා උයනවා. ඉගෙන ගන්න ඕනේ කාලෙදී පොතේ පතේ වැඩක් කර මට වෙන වැඩක් තිබුණෙම නැහැ. උවමනා කාලෙදී උවමනා දේවල් හරි අපූරුවට අම්මා මට පුරුදු පුහුණු කළා. ඉතින් ඒ පින්වන්තගේ උපන්දිනය අදයි. ඉතින් මේ තමයි මම අතින්ම හදපු කේක් එකයි කාඩ් එකයි. තමන්ගේ හිතවතුන්ට තමන්ගේ අතින්ම හදපු කේක් එකක් කාඩ් එකක් දෙන්න තියෙනව නම් වටිනව නේද? කඩෙන් ගන්න කේක් එකක් ලස්සනයි තමයි. ඒත් තමන්ගේ මහන්සියේ වටිනාකම මිල කරන්න බෑනේ. පොඩි පොඩි දේවල් ටිකක් තමයි මිලදී ගන්න තියෙන්නේ. ඒ දේවල් ගොඩක් කාලයක් පාවිච්චියට ගන්න පුළුවන්. පවුලේ හැමෝගෙම උපන්දින ඔයාගේ අතින්ම ලස්සන කරගන්න පුළුවන්. මම මේ දේවල් හදන්නේ හරි ආදරයෙන් ආසාවෙන්. එයාලා එක්ක තියෙන මතක් කර කර මේවා හදන එක භාවනාවක්. සීරුවට පරිස්සමින් එයාලට හොරෙන් ආදරයෙන් මේක හදලා දීලා එයාලගේ මූණේ ඇඳෙන හිනාව මට ඉනාවක්. මේ මම හදන කේක් එක එකම නොසල් එකකින් තමයි කළේ. අඩු වියදමකින් ආදරයෙන් ඔයාටම ඔයාගේ ආදරණීය අයට ලස්සන දෙයක් තිලින කරන්න පුළුවන්. ඇතැම් අයට ඒක නොවටින දෙයක් වෙන්න පුළුවන්. සරල වචන දෙක තුනකින්වත් ස්තුතියක් නොලැබෙන්න පුළුවන්. දුකයි තමයි. ඒත් ඔයාට හදවතින් සතුටක් ලැබෙයි. කොච්චර කළත් නොවටින අය අපි අතර ඉන්න පුළුවන්නේ. ඒත් දැන් මං අවට ඉන්නේ මගේ හැකියාව, දක්ෂතාවය අගයන සීමිත පිරිසක් නිසා නිදිවරාගෙන වුණත් මේ දේවල් කළාට නාස්තියක් නම් වෙන්නේ නැහැ. අපේ ආදරය, හිතවත්කම තව වැඩි වෙනවා මිසක්. මට හිතවත් අයට මම කේක් එකක් කාඩ් එකක් හදලා උපන්දිනේ දවසට දෙන්න මම හරි ආසයි. හිතවත්කම නිසාම ආදරයෙන් ඔයාලටත් මගෙන් මේ වගේ ලස්සන කාඩ් එකක් කේක් එකක් ලැබිලා තියෙනවා නම් අනේ ඒවා විසි කරන්න නම් එපා. ඒවා දැන් ඔයා ළඟ තියෙනවා නම් ෆොටෝ එකක් හරි කමෙන්ට් එකක් හරි දාගෙන යන්න. මහ මෙරක් තරණි බර සිතකින් ඔබ දරාගෙන කඳුලැල් සයුර නෙතකින් ඔබ සඟවගෙන කරදඬු උස්සුවත් නෑ වගකීමෙන් නුඹ මිදුන තාමත් මගේ සෙවණැල්ලයි මා අසලින් ඉන්න සවියක් මිසක අවියක් නොවුනේ නුඹ මගේ දිවි කතරට සිහිවෙයි අම්මේ මගේ පාසල් කාලේ මට ආහාරද ඇඳුම් සැම පිළියෙල කර දී අපූරුවට විතරයි තිබුණේ වැඩ පොත පතෙහිම මට කීවත් සමහරක් නොහදන් මාහුර තල් ලෙසට මා වෙත පෑව සෙනෙහේ තවමත් මතකයි මේ මට මගේ සිත තුටින් තබනා පින් මහිමයට බුදුන් දකින්නට පෙර යත්වා නිවනේ මගට